තෙල් කියන්නේ පාඩු ලබන්න ඕන බිස්නස් එකක්. නරක වෙනවද? අපතේ යනවද? ඉල්ලුම අඩුද? කල්පනිනවද? මුකුත් නෑ. ගිනව වික්ක. ඉතින් මේ බිස්නස් එක කරගන්න බැරි මිනිස්සු රටක් හදයිදනේ. තෙල් ගෙනල්ලා විකුණා ගන්න බැරි මිනිස්සු රටක් හදද. තෙල් ගෙනාවා, ගබඩා කරා, විකුණා ගත්තා, සල්ලි ටික එකතු කරගත්තා, ආයෙ ගෙනාවා, ගබඩා කරා, විකුණා ගත්තා. ඔය ටික කරන්න බැරි. කුඹුරක් කරන එක ඊට වඩා අමාරුයි. ආණ්ඩුව 2024 සැප්තැම්බර් මාසයේ ඉඳලා මේ වෙනකොට මාස 20ක් දල වශයෙන් මේ ප්‍රයිස් ෆෝමියුලා එක හංගගෙන ඉන්නවා. මේ මිල සූත්‍රය හංගගෙන ඉන්නවා. හැමදේම විනිවිද භාවයකින් මිනිස්සුන්ට කරනවා කියලා මේ ආණ්ඩුව අද තමන්ගේ හොරකම් වංචා අක්‍රමිකතා දූෂණ වහගන්න මේ මිල සූත්‍රය හංගගෙන ඉන්නවා. මම ආණ්ඩුවට කරන පළවෙනි අභියෝගය පුළුවන් නම් මෙන්න මේ මිල සූත්‍රය පෙන්වන්න මිනිස්සුන්ට. කොහොමද ජාත්‍යන්තර මිල ගත්තේ මිල කොහොමද? ඒ වගේම මේ විනිමය අනුපාතය අනුව එක ගැලපියේ කොහොමද? ප්‍රවාහන රක්ෂණ වියදම කොච්චරද? ඒ වගේම බදු කොච්චර එකතු කරලා තියෙනවද? ඒ වගේම තමයි සිපෙට්කෝ එකේ ඒ වගේම CPSTL එකේ මෙහෙයුම් ගාස්තු, ගබඩා ගාස්තු, ඒ වගේම ප්‍රවාහන ගාස්තු කොච්චරද? ඒ වගේම මාජින් එක අපි සිපෙට්කෝ එකට සහ ඒ ඉන්ධන පිරහුන් මාල් වලට විච්ච මාජින් එකත් එක මිල සූත්‍රය පැහැදිලිවම රටට පෙන්වන්න කියන එක තමයි පළවෙනි අභියෝගය.